කෙයාලස් කියන්නේ මිනිස්සෙක් නම් මේ ඉන්නේ යා. දුක හිතුනම ස්වීට්ස් කන තරහ ගියාම අඬන තප්පරයක වුණ දෙයක් ගැන කල්පයක් කල්පනා කරන පැය ගාණක් කිසිම වැදගත්කමකට නැති දෙයක් ගැන ඔහේ කියවන කතා කරන්න ඕන දේවල් ගැන වචනයක්වත් නොකිය ඉන්න මගේ හොඳම යාළුවා my bestie තාදී. Hello do. හොඳටම ලේට් වෙලා තියෙන්නේ. ඉතින් do. ඉතින් මෑරෙන්න ඕනේ ඒකනේ. ඇයි කියන්නකෝ? ඒකට කතා කරන්න. අප්පච්චිට හේතුව නේද? හරි කියන්නකෝ හොඳින් ඉන්නවනේ. මම හොඳින්. අම්මා ගැලුත් බුක් එක ලොන්ච් කරනවා. දුවට වෙලාවක් ලැබුණ වෙලාවක මේ අම්මට කෝල් එකක් දෙන්න. අප්පච්චි. අම්මා ඔයාවයි මාවයි දෙන්නම දාලා ගියා. මට මාව දාලා ගියා ගැන හිත හිතින්න වෙලාවක් නැහැ. තාදී. දුව. ඔයා කැමති නැත්නම් ඒ වගේ අම්මා. ඒක ලේ බැඳීමක්. ලේ බැඳීමක්? බැඳීමක් තියෙනුනේ අප්පච්චි හිතේ. අම්මට එහෙම බැඳීමක් මම නෑ. ඔයා කොහොමද එහෙම කියන්නේ? අම්මා ඔයා වෙනුවෙන් කරන දේවල් මමනේ දන්නේ. Shit. What? Is this how we talk now? Tadi, listen. අනේ අප්පච්චි මට හොඳටම ලේට් වෙලා තියෙන්නේ. Shall I call you later? Huh? Tadi, do. හරි. Okay. I'll call you later. Bye. Bye. Hi. අපෝ මොකද හායි එක? Come on තාදී what's wrong with you? කතා කළා ඩක් නෑ සාරා. okay. එහෙනම් මන් තියන්නද? අනේ මේ ඕන් නිකන් පේන එකක් වෙන හදන්න එපා මේ වෙලාව. චොක්ෂොක් කන්න තරම ප්‍රශ්න සීරියස්ද? අර ඉන්ටර්විව් එක අමතක කරන්න වේවා. Why?